හරි ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ අපේ 9 වසරේ දූල පුතාලගෙන් ඉතින් දුවේ පුතේ ඔන්න ඔයාලට මේ බෝඩ් එක දැක්ක ගමන් පේනවා මේ තියෙන මොන අවුරුද්දද 2025 දක්වන වලත් පේපරේ ඉතින් දූල පුතාලට තව මේ ලියන්න ඉන්නේ 2026 ළමයි විදියට විභාගයට යන්න කලින් අනිවාර්යෙන් 2025 පේපර් එක කරලා යන්න ඕන ඒකේ අමාරු තැන් තියෙනවා නම් පොඩ්ඩක් බලලා විභාගයට හැමෝම සූදානම් වෙන්න හරිද ඉතින් දුවේ පුතේ මම ඔයාලත් එක්ක මේක සාකච්ඡා කරා යනවා හරිද අපි බලමු පළවෙනියට ආපු ගන්න මොකද්ද කියලා පැහැදිලිද දන්නේ හරිද හරි යෝගට් 3ක් මිලදී ගැනීම රුපියල් 210ක් අවශ්‍ය වේ යෝගට් 3ක් ගන්න රුපියල් 210ක් අවශ්‍ය වේ යෝගට් 5ක් මිලට ගැනීමට අවශ්‍ය වූ මුදල පුතේ මේක තියෙන්නේ අනුලෝම සමානුපාත පාඩමේ යෝගට් 3ක් ගන්න අපිට යන රුපියල් 210ක් එහෙනම් පුතක් මෙහෙම ලියමු හරිද යෝගට් 3ක මිල යෝගට් කීයක මිලද 3ක මිල යෝගට් 3ක් කීයද පුතේ 210 දුරු පුතාට මෙහෙම කරන්න පුළුවන් පුතේ 210 3ෙන් බෙදපු ගමන් එකක මිලෙනවා 210 3ෙන් බෙදපු ගමන් එකක මිලෙනවා 5ක මිල ඕන නම් 5ෙන් ගුණ කරනවා 210 3ෙන් බෙදුවම 70යි 70 ගුණ කරනවා 5ෙන් 70 5ෙන් ගුණ කරනවා වෙනවා පුතේ දුවේ කීයක් කියලාද 350ක් කියලා. එහෙනම් පුතේ දුවේ පළවෙනි එකට උත්තරේ 350. ඒ කියන්නේ යෝගට් 3ක් 210 කියන්නේ යෝගට් එකක් පුතේ දුවේ රුපියල් 70. 70 වීම පහක් කීයද? 350. හරිද? ඊට රෝම ඉලක්කම් දෙක දෙවෙනි ගාන අපි බලමු මොකද මේක කියන්නේ කියලා. මේක කියනවා ගණකරාමයේ නිරූපණය වන දීමේ සංඛ්‍යාව ලියා එය දශමයේ සංඛ්‍යාව බවට පත් කරනවා. ඒක බලන්නකො 2.1 එනම් මෙතන 1යි. හරිද? පුතේ මෙතන තියෙනවා 2.1 එනම් මෙතන 1යි. මෙතන 2 1 නැහැ බිඳුවයි 2 1යි. මෙන්න මේක ලියලා පොඩිවට 2 කියලා ලියන්න. ඔන්නක තමයි දීමේ සංඛ්‍යාව. අපි මේක කොහොමද පුතේ දශමයේ සංඛ්‍යාවක් කරන්නේ? අපි මේක දශමයේ සංඛ්‍යාවක් කරනවා පුතේ. මේ තියෙන්නේ බලන්න මතකද 2.1. මේ තියෙන්නේ 2 1 මේ තියෙන්නේ 2 2 1. හරිද? 2.1 කියන්නේ කීයද? 1යි. එක්වරක් එක 1යි. 2 1 කියන්නේ කීයද? 2යි. දෙවරක් බිඳුව බිඳුව. 2 2 කියන්නේ කීයද පුතේ? 4යි. 4 වරක් එක 4යි. එහෙනම් පුතේ දුවේ මේ තියෙන්නේ කීයද? මේ තියෙන්නේ 5. මේ තියෙන්නේ 5. හරිද? එහෙනම් දුවේ පුතේ මම හිතනවා ආලේ ගන්න තේරෙන්නේ නැති කියලා. මෙහෙමයි පුතේ දුවේ. ඔයාලට මම කියන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්න තමයි ඔයාලයි පේපරේට එන්නේ. ඔයාලට අමතක ඇති පුතේ දුවේ විභාගයට කලින් ඔයාලයි පන්ති යන සර්ලගේ හරි නැත්නම් ඉස්කෝලේ පුතා හරි නැත්නම් මම උගන්වපු ටික හරි අරගෙන බලලා අනිවාර්යෙන් මේකට සූදානම් වෙන්න ඕන. හරිද? හරි. ඊළඟට කියමු දී ඇති සිජු කෝණාශ්‍රයේ දිග හා පළල දීපද ප්‍රකාශනයක් ලෙස දක්වා ඇත. එහි වර්ගඵලය ත්‍රිපද ප්‍රකාශනයක් ලෙස දක්වන්න. හරි. මේක පුතේ වර්ගඵලය ගන්න සමීකරණ ලියනවා. වර්ගඵලය සමානයි මොකද්ද පුතේ දුවේ? වර්ගඵලය සමානයි දිග ගුණ කිරීම ඵලය. දැන් මම සමීකරණ ලියනවා. වර්ගඵලය සමානයි මොකද්ද පුතේ? දිග ගුණ කිරීම ඵලය. හරිද? මේක දිග x ධන 5යි. දිග x ධන 5යි. පළල එනවා පුතේ දුවේ x ඍණ 2යි කියන. දිග එනවා x ධන 5යි. පළල x ඍණ 2යි කියනවා. එතන ඔයාලා ගන්න මේක සුළු කරන්නේ මෙතනින් x ගන්නවා x අරන් එතෙන්ට ගේනවා x ඍණ 2 ඊට පස්සේ ධන 5 ගන්නවා ධන 5 ගාවට එනවා x ඍණ 2 ඉතින් මම මේක සුළු කරනවා. කොහොමද සුළු කරන්නේ? xs කින් වැඩි කරාම x වර්ග x දෙකෙන් වැඩි කරාම 2x ඍණ
5 ස්කෙන් වැඩි කරාම 5x ධන පස්සරත් දෙක කීයද 10 ධනයි ඍණයි එතකොට දුවේ පුතේ මෙතන එනවා x වර්ග ඍණ 2x 5x කියන්නේ ධන 3x මෙතන එනවා ඍණ 10 කියලා. එහෙනම් මේකට උත්තරේ x වර්ග ධන 3x ඍණ 10 කියලා ආවනම් පුතේ දුවේ වැඩේ කොට. හරිද? හරි. අපි ඊළඟට බලමු පුතේ දුවේ ශ්‍රී ලංකාවේ ඇති ගාම සේවා අසම් සංඛ්‍යාව 14022 එම සංඛ්‍යාව ආසන්න 10ට වට යන්න ඕන 100ට වට යන්න. හරි පුතේ. මෙන්න මේ ගාන මම මේ ගාන 14022 10ට වට යන්න කිව්වා. දූල පුතාලා මේක ආසන්න 10ට වට යන්න කිව්ව නිසා වුණා මේක 14022 20ට කිට්ටු 14030ට කිට්ටු කිට්ටු පුතේ 20ට නැත්තම් මෙහෙම කරන්න පුතේ 10ට වට යන්න කිව්ව නිසා අගට බිඳුවක් දැම්මා මේ බිඳුව දාපු එක මේකට බලපෑමක් කරන්න බෑ 10ට බිඳුවක නිසා බිඳුවක් දැම්මා අයි දෙක කියන්නේ පුතේ ගොඩාක් පොඩි ඉලක්කමක් එහෙනම් මේකට බලපෑමක් කරන්න බෑ මේකට උත්තරේ මෙන්න මේ 14020 මේක 100ට වට යන්න කියලා. ඒතකොට 100ට වට යන්න කිව්ව ගමන් පුතේ මම බිංදු දෙකක් දාගන්නවා. හරිද? මෙතන තියෙන 22 50ට වඩා අඩුයි 100 භාගී 50නේ. 50ට අඩු නිසා මේකට බලපෑමක් කරන්න බෑ. උත්තරේ පුතේ කීයද එන්නේ? 14 10යි කියලා එනවා. මේ බලමු 10ට වට යන්න කිව්වා. බිංදුවක් දැම්මා. මේ දෙක 10 භාගී 5යිනේ 5ට වඩා අඩුයි. 5ට වඩා අඩු නිසා මේකට එකක් එකතු කරන්නේ නැහැ. හැබැයි මෙන්න මේක 100ට වට යන්නේ කොහොමද බිංදු දෙකක් දැම්මා 22 50ටත් වඩා අඩුයි. එහෙනම් මේකට බලපෑමක් වෙන්නේ නැහැ. හරිද? හරි. ඔය ගම මම පොඩි වෙන ගානකුත් කියා දෙන්නම්කෝ. කටට පොඩ්ඩක් මතක් වෙන්න. හරිද? 7850 අපි ඕක බලමු. 10ට වට යන්නේ කිව්වොත් බිංදු 1යි. මෙන්න මේ 1 කියන්නේ 10 භාගී 5යිනේ. 5ට වඩා අඩුයි. එහෙනම් බලපෑමක් කරන්න බෑ පුතේ දුවේ. 100ට වට යන්නේ කිව්වොත් බිංදු 2යි. මෙන්න මේ 51 එනවා. 51 පුතේ දුවේ 50 100 භාගී 50න් 50ට වඩා වැඩි බලපෑමක් කරන්න පුළුවන් 78 79. 1000ට වට යන්නේ කිව්වොත් මම බිංදු 3ක් දැම්මා. මෙන්න මේ 851 10 භාගී 500යි 500ට වඩා වැඩි. එහෙනම් මේකට බලපෑමක් කරා මෙතන කීයවද 8000 කියලා. හරිද? හරි. ඊළඟට ඒකට උත්තරේ මම දන්නවා පුතාලා දුවලා හරියටි කියලා. ඒක දාන්න. ගොඩාක් කමෙන්ට් ඒක හොඳට පුළුවන්. ඊළඟට ඝනකාභ 60 ටැංකියේ ධාරිතාව ලීටර කීයද? පුතේ දුවලා පුතාලා දන්නවා පරිමාව ඉස්සෙල්ලා ධාරිතාව ගන්න කලින් පරිමාව අරන් ඉන්න එපා. පරිමාව වෙන සමීකරණය දුවේ පුතේ දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස දිග එනවා පුතේ දුවේ මීටර 4යි පළල මීටර 3යි උස මීටර 2යි 4 වරක් 3 12යි 12 වරක් 2 24යි ඝන මීටර දාලා දුවලා දන්නවා ඝන මීටර එකක් කියන්නේ ලීටර 1000 ඝන මීටර එකක් කියන්නේ ලීටර 1000 එතන පුතේ ඝන මීටර 24ක් තියෙනවා කියන්නේ පුතේ මෙතන තියෙනවා ලීටර 24000ක් තියෙනවා. ඒතර පරිමාව වෙන සමීකරණ දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස සූත්‍රය ආදේශ කරාම ඝන මීටර 24යි කියලා ආව පරිමාව. හරිද? ඊට පස්සේ මේක ධාරිතාව ගන්න ඕන. ධාරිතාව වලින් ලීටර මිලිලීටර වලින් දුවල පුතාලා දන්නවා ඝන මීටර එකක් කියන්නේ ලීටර 1000ක් කියලා. එහෙනම් මෙතන පුතේ දුවේ තියෙනවා ලීටර තියෙනවා කීයක් තියෙනවද 24000ක් තියෙනවා. හරිද? ඊළඟ කොටස අපි කට්ටියත් එක්ක බලමු ඊළඟ ගාන. වර්ග දෙකක අන්තරේ සාධක තියෙන්නේ. මම පුතාලා දුරට කලින් පොඩි වීඩියෝ එකක් හදලා දැම්මා. ඒකේ මේ ගණන් ගොඩක් සාකච්ඡා කරා. ඒක නිසා මම මේක වැඩි සාකච්ඡා කරන්න යන්නේ නැහැ. හරිද? x වර්ග 49 කියන්නේ 7 වර්ග. එහෙනම් මේකේ සාධක එනවා x ඍණ 7යි x ධන 7යි කියලා එනවා. හරිද? ඔන්න ඒකට උත්තරේ ඒක.
අපි තව ගානක් බලමු මේ වගේ. කොහොමද දෙන්නම්කෝ y වර්ග බෙදීම 4 x වර්ග බෙදීම 9. y වර්ග 4 කියන්නේ 2 වර්ග x වර්ග 9 කියන්නේ 3 වර්ග. එතකොට පුතේ y බෙදීම 2 ඍණ x බෙදීම 3. ඊට පස්සේ මැදට ධන දාල එකක් ලියනවා. y බෙදීම 2 ධන x බෙදීම 3. හරිද? ඕකේ සාදේ ඔක පිළිවිදියට එනවා. හරි. ඊළඟ ගානම පුතේ දුවේ මොකද්ද කියන්නේ? ඊළඟ ගාන කියනවා මොකද්ද කියන්නේ? x හා y අතර සම්බන්ධතාවය පුතේ. පුතාලා දන්නවා x හා y අතර සම්බන්ධතාවය. x හා y අතර සම්බන්ධතාවය කොහොමද ගන්නෙ පුතේ? මේ තියෙන්නේ c අකුර. c අකුර කියන්නේ මොකද? මිත්‍ර කෝණ. මිත්‍ර කෝණ මොකද්ද වෙන්නේ? පරිපූර්ණයි. ඒ කියන්නේ y ධන x සමාන වෙනවා 180. මේක c අකුරේ රේඛා දෙක සමාන්තර. සමාන්තර රේඛා අතර හැදෙන මිත්‍ර කෝණ මොකද්ද වෙන්නේ? පරිපූර්ණ. ඒ කියනවා y ධන x සමාන වෙනවා කීයටද? 180ට සමානයි. x 70 නම් y වලගේ. x 70 නම් y වලගේ ගන්න ඕනේ. හරිද? 180 180 අඩු කරන්න y ට උත්තරේ එනවා 110ක් කියලා. y ට උත්තරේ එනවා කීයක් කියනවද? 110ක් කියලා. ඊළඟ ගාන පුතේ හොඳට බලන්න. සූත්‍රයක් තියෙනවා. ඒකේ උක්ත කරන්න තියෙනවා. ඒකේ පුතේ මොකද්ද මට උක්ත කරන්න දෙන්නේ? එස් නේද උක්ත කරන්න දෙන්නේ. දූල පුතාලට මම සමීකරණ පාඩම කරද්දිත් මම කිව්වා අපි යම් කිසි දෙයක් උක්ත කරන්න කිව්වම අපි එකටම අරන් යන්නේ උක්ත කරන්න තියෙන එකට දුරින් ඉන්නේ කියලා. දැන් මට මේක x කියන එක්කනට දුරම ඉන්නේ u වර්ගනේ. ඒ කියන්නේ පුතේ දුවේ ධන u වර්ග යනෝ එහා පැත්තට ධන u වර්ග යනවා එහා පැත්තට ඍණ u වර්ග සමානයි කීයද පුතේ? 2as. එතකොට පුතේ x නේ තනි වෙන්න ඕන. ಗುಣ කිරීම 2a නේ තියෙන්නේ. ಗುಣ කිරීම 2a යනවා එහා පැත්තට. මොන 2a වෙලා දෙන්නේ? බෙදීම 2a වෙලා. එතකොට පුතේ දුවේ ඔන්න x උත්තරය. ධන u වර්ගය එහා පැත්තට ගියා ඍණ u වර්ග වුණා. ಗುಣ කිරීම 2a බෙදීම 2a වුණා. එතකොට මේකේ x කියන එක නා උක්ත වුණා. හරිද? හරි. එතකොට පුතේ කැල් එක මොන කැල් එක ගැනත් මම කියලා දීලා තියෙනවා. කැල් එකේ පුතේ විශේෂ දෙයක් නැහැ. ඔන් කරා පුතේ වර්ගමූල ලකුණ ඔබන්න. ඔන්න වර්ගමූල ලකුණ හරි. ඊට පස්සේ එක ගැහුවා 2 2 5 සමාන ලකුණ. එතකොට මේකට උත්තරේ එනවා. මේකට උත්තරේ එනවා පුතේ දුවේ. හරිද? ඔන් කරා වර්ගමූල ලකුණ 1 2 2 5 සමාන උත්තරේ 35 කියලා එනවා. හරිද? ඊළඟ ගාන විදියට තියෙනවා පුතේ ප්‍රත්‍යක්ෂ පාඩමින් ගානක්. හරිද? මේක කියනවා a සමානයි y. a සමානයි y ලු. හරි පුතේ. a සමානයි y කියලා මට දීලා තියෙනවා. හරි. a සමානයි y කියලා දීලා තියෙනවා. ඉතින් ඒ විදියටම අපට ඒක දීලා තියෙනෝනේ. මේක දීයට නේද? පුතේ x a සමානයි x කියලා මට ගන්න පුළුවන්. ඒ පුතේ මොන කෝණද පුතේ දුවේ? ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ. හරිද? මෙතන a සමානයි y කියලා දීලා තියෙනවා. x සමානයි y කියලා පෙන්නන්න. පුතේ හරි එයා එහෙම දුන්නා මම ලියාගත්තා a සමානයි x කියලා. පුතේ පළවෙනි ප්‍රත්‍යක්ෂයෙන් කිව්ව සමාන රාශියක සමාන රාශිය සමාන වෙයි. මේ දෙන්න සමානයි කියන්නේ පුතේ මේ දෙන්න සමානයි කියන්නේ y සමාන වෙනවා x ට. y සමාන වෙනවා x ට. x සමාන වෙනවා y ට. එහෙනම් පුතේ ඒ ගානට පොදුවල පුතාලට උත්තරේ එන්නේ නැtei කියලා හිතනවා. ඊළඟට පුතේ දුවේ 11 වෙනි ගාන. හිස් කොටුව සම්පූර්ණ කර.
දූල පුතාලා දන්නවා පුතේ. දැන් මෙන්න මේකට හිස් කොටු එකතු වෙලානේ මේක හැදෙන්නේ. මේකට හිස් කොටු එකතු වෙලානේ මේක හැදෙන්නේ. හිස් කොටුවට එන ගාන ගන්න නම් පුතේ මෙන්න මේ ගානෙන් අර ගාන අඩු කරා නම් පුතේ හිස් කොටුවට එන ආගේ එනවා. ඒකෙන් අඩු කරනවා 1.1 අඩු කරා නම් එනවා උත්තරේ. හරිද? අඩු කරමු බලමු පුතේ. බිංදුවෙන් එකක් බෑ එකක් ගෙනවන්න මෙතන. බිංදුවෙන් එකක් බෑ එකක් ගෙනව කියන්නේ දෙකයි. දෙකෙන් එකක් එකයි. මෙතන තියෙන්නේ දැන් බිංදුවයි. බිංදුවෙන් බිංදුව බිංදුවයි. දැන් මෙතන තියෙන එකයි. එකෙන් එකක් බිංදුවයි. මෙතන එකයි. එහෙනම් හිස් කොටුවට එන්න ඕන උත්තරේ පුතේ මේ 1.1. ඔන්න පුතේ හිස් කොටුවට එන උත්තර. හිස් කොටුවට එන උත්තර. මෙතන දෙක කියලා පොඩියට ලියන්නත් ඕන. හරිද? ඊළඟට අපි බලමු ඊළඟ ගාන. ඊළඟ ගාන කියනවා. අන්න පරිමාණාධාරිතාවෙන් තමයි ඒක දීලා තියෙන්නේ. අර ලීටර් 1.5ක් වූ පැණි බීම් බෝතලයකින් 5න් 2ක් සංග්‍රහ කිරීමට යොදාගත් විට එහි ඉතිරි වන බීම ප්‍රමාණය සෙය. පුතේ ලීටර් 1.5 අපි මිලිලීටර් කියලා ගමු. ලීටරයක් කියන්නේ මිලිලීටර් 1000. 10.5ක් කියන්නේ කීයේ? 500යි. 1000යි 500යි කීයද පුතේ? 1500යි. ඔන්න 1500ක් තියෙනවා. අන්න ඒකෙන් 5න් 2ක් සංග්‍රහ කරනවා. 1500යි අල්නයනට ගුණ කිරීම දානවා 5න් 2යි. හරිද? 5ට 5 එකයි මෙතන 3යි. මෙතන නේද 300යි. 300 දෙකක් කීයද පුතේ? 600යි. ඒතර මෙතන බීම තිබුණා මිලිලීටර් 1500ක්. ඒ 1500 මිලිලීටර් 1500ක් තිබුණා. 1500 600 සංග්‍රහ කරා. එහෙනම් මට ඉතිරි වෙන බීම ප්‍රමාණය ගන්නේ 1500 600 අඩු කරනවා. අඩු කරාම උත්තරේ මිලිලීටර් 900. පුතේ දශම ගණන් තියාගෙන හදනවට වඩා ලේසි ඒක දශම ගණන් නැති කරගන්න. දැන් ලීටර් 1.5ක් කියන්නේ කොච්චරද? ලීටර් 1.5ක් කියන්නේ මිලිලීටර් කීයද? 1500. ලීටර් 1.5ක් කියන්නේ මිලිලීටර් කීයද? 1500. ඒකෙන් 5න් 2ක් සංග්‍රහ කරනවා. එහෙනම් උත්තරේ කීයද දෙන්නේ? උත්තරේ 600යි. ඊතර මට ඉතිරි වෙන්නේ මිලිලීටර් 900යි. හරිද? ඊළඟ ගාන බලමු අපි. ඊළඟ ගාන කියනවා පුරුදු කිලෝ එකක් එක්සත් ජනපද දොළපාලන අලෙවි වෙනවා. කිලෝ 100ක් අලෙවි කිරීමෙන් ලැබෙන මුදල රුපියල් කීයද? හරිද? ඉස්සලා අපි කිලෝ එකක් $15යි කිලෝ 100ක් ගන්න ඕනේ. කිලෝ 100ක් ගන්න එහෙම. එකක් 15යි 100ක් ගන්න ඕනේ. 15 100ෙන් ගන්න. උත්තරේ කීයද එන්නේ? 1500යි. උත්තරේ 1500. ඒතර මට කියනවා නේද පුතේ? මේක මට දීලා තියෙන්නේ මෙහෙම දීලා තියෙන්නේ. ඒක ගොඩක්ම ලේසි. නේද? ඇමරිකානු ඩොලර් 100ක් රුපියල් 30000. එහෙනම් පුතේ ඩොලර් 100ක්. දැන් මම උත්තරේ ගන්නවා මෙහෙම. ඩොලර් ගන්න කොහොමද පුතේ? 15 ගුණ කරනවා කීයද? කිලෝ 100 එකක් ඩොලර් 15යිනේ කිලෝ 100ක් ගන්න කොහොමද? මේක 100ෙන් ගුණ කරනවා. එතකොට මේ එන්නේ ඇමරිකානු ඩොලර් ගන්න. තාම මට කියනවා ඩොලර් 100ක් 30000යිනේ 15 ගුණ කරනවා කීයද? 30000යි. උත්තරේ එනවා මෙන්න මෙච්චර ගාණක් එනවා. කීයද පුතේ එන්නේ? 4,50,000ක් එනවා. දූල පුතාලට වෙන විදිහකට හිතන්නත් පුළුවන්. හරිද? ඒ කියන්නේ 15 100ෙන් ගුණ කරාම ඩොලර් වලින් එනවා. හැබැයි දැන් මේ ඉන්නේ මේ ඩොලර් නේ මෙච්චර. හැබැයි ඩොලර් 100ක් 30000යි. 15 මේකෙන් ගුණ කරාම උත්තරේ ගන්න පුළුවන්. තව ඊට පස්සේ කියනවා මොකක්ද කියන්නේ පුතේ? දෙකේ ඍණ තුනේ අගේ. කොහොමද පුතේ දෙකේ ඍණ තුනේ අගේ ගන්නෙ? දෙකේ ඍණ තුනේ අගේ. දූල පුතාලා ගන්නවා කවදාවත් ඍණ දර්ශකයක් තියාගෙන අගේ ගන්න බෑ.
එයා ධන දර්ශකයක් වෙනවා යටට උඩ මුකුත් නැති නිසා කීයද 1යි 2 ඍණ 3 යටට උඩ 1යි තව ගන්නවා පුතේ 2 3 පාරක් ගුණ කරා 8යි එහෙනම් උත්තරේ කීයද 8න් 1 2 ඍණ 3 යටට ආවා ඒක 2 ධන 3 වුණා 2 3 පාරක් ගුණ කරා කීයද 8යි උත්තරේ කීයද එන්නේ 8න් 1යි කියලා එනවා ඊළඟට මට විද්‍යාත්මක අංකනේ ලියන්න ඕන පුතේ විද්‍යාත්මක අංකනේ කියන්නේ කොටස් දෙකක් තියෙන්න ඕන එකක් 10ක් අතර සංඛ්‍යාවක් තියෙන්න ඕන තව 10 බලයක් තියෙන්න ඕන ඒතකොට මෙතන තියෙන ඕනේ එකක් 10ක් අතර තියෙන සංඛ්‍යාව කීයද 22 22 නෙවෙයි 2.2 ගුණ කිරීම කී පාරක් 3යි 6යි 7යි 10 කීවෙනි බලයේද 7 වෙනි බලය හරිද 3යි 6යි 1යි 7යි 10 7 වෙනි බලය එකක් 10 අතර සංඛ්‍යාව 2.2 ගුණ කිරීම 10 7 වෙනි බලය ඊට පස්සේ මට කියනවා මෙන්න මේක විද්‍යාත්මක සාමාන්‍ය ආකාරය ලියන්න. ඉතින් පුතේ 5යි මෙන්න මේක ලියුවා 5 53 ලියුවා. හිත නැතුව ලියාගත්තා. එතකොට පුතේ මෙතන ඍණ නිසා මේක කියන්නේ පුතේ අඩු වෙන උත්තරයක්. එකපාරයි දෙපාරයි. ඔන්න මෙතන කියලා තියදී. ඒ කියන්නේ මෙතනින් මේ පැත්තට දෙපාරක් යනවා. 1යි 2යි මෙතන තිබුණා. හරි. ඊට පස්සේ පුතේ අපි මේ ඊළඟ ගානක් තියෙන්නේ කීය වසරද? 6 වසරේ ගානක් තියෙනවා ඒකක භාග. ඒකක භාග වල පුතේ අඩුම වෙන්නේ මොකද්ද පුතේ? යට විශාලම එක. ඒ කියන්නේ පුතේ මේකේ දැන් මේක 4කට බෙදන්නේ මේක 2කට බෙදන්නේ 3කට මේක 5කට. 5කට බෙදාදී ලැබෙන කැල ගොඩාක් පොඩි වෙනවා. ඒතර පුතේ පොඩි මේක වෙන්නේ 5න් 1 ඊළඟට 4න් 1 ඊළඟට 3න් 1 ඊළඟට 2න් 1. එහෙනම් මේක ආරෝහණ පිළිවෙලට ගත්තා පස්සේ 5න් 1යි 4න් 1යි 3න් 1යි 2න් 1යි කියලා එනවා. හරි. ඔන්න ඊළඟ ගන්න පුතේ දුවේ x ලගේ ගන්න. x ලගේ ගන්න කොහොමද පුතේ? x ලගේ ගන්න. x ලගේ ගන්න පුතාලා දුර ගන්නවා. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සැලෙන බාහිර කෝණය. ඒ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. x ධන 4යි x සමානයි 120යි x ධන 4යි x සමානයි 120යි x උයි 4යි x උයි 5යි x සමානයි 120 5යි x සමානයි 120 ගුණ කිරීම 5 යනවා එහා පැත්තට බෙදීම 5 වෙනවා 120 5න් බෙදන්න පුතේ උත්තරේ නෝ අංශක 24යි කියලා. එහෙනම් පුතේ මොකද ප්‍රමේය ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වේ. හරි. තව අපිට ගන්න පොඩ්ඩයි තියෙන්නේ. හරිද? හරි. ඔන්න දර්ශකාංකනේ සුළු කරනවා. අර ලේසි ගණන්නේ දර්ශක නීතිය පුළුවන් වෙනවා. මොකද? දැන් මේකේ තියෙනවා p වල 3යි 2යි p වල ඍණ 4යි. මම ඉගෙන ගත්ත දර්ශක නීති අනුව මට දන්නවා මේ බලයක බලයක බලයක් මොකක්ද වෙන්නේ? ගුණය 3 වරක් 2 6යි. මෙතන 2යි මෙතන p ඍණ 4යි. අපි මෙහෙම කරමුද? හරි. 2 කියන ඉලක්කම මුලින් ලිව්වා. ඊට පස්සේ p වල 6යි p වල ඍණ 4යි. හරිද? දැන් දූල පුතාලා දන්නවා මේ ගුණ කරද්දි මේ දෙක එකතු වෙනවා. හරිද? නැත්තම් මෙහෙම කරගන්න පුළුවන්. 2යි p වල 6 මේ ඍණ 4 එනවා යටට. එතකොට එයා එන්නේ ධන දර්ශකයක් වෙනවා. තේරෙනවද? මේ ඍණ 1 එනවා යටට. යටට ආවට පස්සේ 2යි මේ දෙක දැන් බෙදිලා තියෙනවා. බෙදද්දි දර්ශක දෙක මොකද්ද වෙන්නේ? 6න් 4ක් අඩු වෙනවා. 2යි p වල 2යි කියලා එනවා. හරි මම වෙන විදිහකට පොඩ්ඩක් කියලා දෙන්නම්කෝ. වෙන විදිහට අපි බලමු වෙන විදිහට කොහොමද ගන්න කියලා. p වල 3 2 2යි p වල ඍණ 4 බලයක බලයන් ගුණ වෙනවා p වල 6යි 2යි p ඍණ 4 දෙක මුලින් ලිව්වා p වල 6යි p වල ඍණ 4 දර්ශක නීති ගුණ වෙච්ච නිසා මේ දෙන්න එකතු වෙනවා. 6ට එකතු කරනවා ඍණ 4.
දුවල පුතාලා ගන්න මේ දෙන්නන කවදා එකතු වෙන්න බෑ අඩු වෙනවා. අඩු නම් කීයේ 2යි p වල 2යි. එහෙනම් දුවේ පුතේ ඒ විදියට හැදුවත් හරි අනිත් විදියට හැදුවත් හරි. ඊළඟ එක අපි බලමු 19. හරිද? 19 වෙනි ගානේ කියනවා හරිද? x සමානයි 3න් 2යි. x සමානයි 3න් 2යි. 2 ඍණ 3යි x ලාගේ. අයියෝ මා ලේසි ගාන. x දාන්නේ කීයේ? 3න් 2. x දාන්නේ 3න් 3ට 3 කැපුණා. 2 අඩු කිරීම 2. 2න් 2ක් ගියාම කීයද? 2න් 2ක් ගියාම බිඳුවයි. 2න් 2ක් ගියාම බිඳුවයි. හරිද? ඊට පස්සේ 20 වෙනි ප්‍රශ්නේ බලමු. 20 වෙනි ප්‍රශ්නේ කියන දේ අපි බලමු. හරිද? AB සරල රේඛීය වැව් බැලුම්. මෙන්න මේ වැව මේ තියෙන්නේ වැව් බැලුම්. එයට මීටර 2ක් දුරින්. හරිද? දූල පුතාලා ඉගෙන ගත්ත පත හරිද මොකක්ද? 1 ලක්ෂයකට සමදුරින් ගමන් කරන්නා වූ පතේ මොකද්ද පුතේ? 1 ලක්ෂයක්. එක තැනකට නම් සමදුරින් යන්නේ පුතේ. දැන් AB කියන්නේ වැව් බැම්මක් කියද්දි එක තැනක් නෙවෙයිනේ. එහෙනම් උතන ගහන්න වෙන්නේ රවුමක් නෙවෙයි. මම කියන AB ලක්ෂ දෙකට සමදුරින්. AB ටයි සමදුරින් කිව්ව ගමන් මේකට ගහන්න වෙන පුතේ මොකද්ද? ලම්බ සමච්ඡේදය කියනවා. ඒ කියන්නේ A ටයි B ටයි තියෙන දුර හැමතිස්සෙම සමානයි. මෙයා මෙතන මේ දුරයි සමානයි. මෙතෙන්ට ආවා මේ දුරයි සමානයි. මෙතෙන්ට ආවා මේ දුරයි මෙහා මෙතෙන්ට ආවා මේ දුරයි මොකද්ද වෙන්නේ? සමානයි. මෙතෙන්ට ආවත් මේ දුරවල් සමානයි. හරිද? A1 එහෙමයි. හරිද? ඒ දුරවල් ටික සමාන වෙනවා. ඊට පස්සේ ඊළඟ යුද්ධේ පාද දෙකට සමුද්‍රය යන පතේකොත් AB රේඛාවටයි BC රේඛාවටයි මේ ඉරි දෙකට සමුද්‍රය යන්නේ පුතේ දිවවල ගන්න කෝණ සමච්ඡේදය. ඒතර වැව් බැම්ම කියන්නේ එක තැනකුත් නෙවෙයි. වැව් බැම්ම කියන්නේ ලක්ෂ දෙකකුත් නෙවෙයි. හරිද? සරල රේඛා දෙකකුත් නෙවෙයි රේඛා. පුතාලා දුල දැනගන්න රේඛාවකට සමුද්‍රය යන්නේ මොකක්ද? සමාන්තර රේඛා. බලන්න මේකට 5ක් කියන මේ හැමතිස්සෙම මේ තියෙන දුරවල් කීයද වෙන්නේ? 5ම තමයි. ඒ තියෙන දුරවල් 5ම තමයි. හරිද? හරි. ඒතර මට කියනවා AB සරල රේඛාවට එයට මීටර 2ක් දුරින් වන පරිදි වැටක් ඉදිරියට. ඒතර මේ වැව් ගමනට මීටර 2ක්. එහෙනම් මෙන්න මේ වගේ මොකක්ද ගහන්න ඕන? මොකක්ද ගහන්න ඕන? දැන් ලක්ෂ දෙකකුත් නෙවෙයි. එක තැනකුත් නෙවෙයි. පාද දෙකකුත් නෙවෙයි. එහෙනම් මම ගහන්නේ මොකද්ද? සමාන්තර රේඛ. එහෙනම් මෙයා සමාන්තර රේඛ. හරි ඊට පස්සේ අපි දාන සපහන් ගන්න මීටර දෙක මේ කියන්නේ බෑනේ පොතේ. ඉතින් මේක ලියලා මෙහෙම මීටර දෙක කියලා පුතේ මාක් කරා. එතකොට ඔයාලට මේක උත්තරේ ගන්න පුළුවන්. හරි. එහෙනම් දුවේ පුතේ ඔන්න ඔයාලට දකුණු පළාත් පේපරේ ආපු කෙටිපන්න විසම මම ඔයාලත් එක්ක සාකච්ඡා කරා. අනිවාර්යයෙන්ම ඔයාලා මේ ටික බලන්නම ඕනේ. බලලා ගණන් ටික හදලා කෙටි පේපරේට ප්‍රශ්න එන විදිය දල අවබෝධයක් ගන්න. එතකොට පුතේ අපිට විභාගේ සාර්ථක ලෙස ජය ගන්න පුළුවන් වෙනවා.